අද මේ කියන්න හදන්නේ සංජානගේ ජීවිතයේ තවත් සුවිශේෂී දවසක ලස්සන වුණු හැටි. බාබි ඩෝල් කෙනෙක් වගේ හරිම ලස්සනට ඩ්‍රෙස් කරලා තිබුණා. ඉතින් ගොඩක් අයගේ ගොඩක් ප්‍රතිචාර මේ සංජානගේ බ්‍රයිඩ් බී පාටි එකට ලැබිලා තිබුණා. ඉතින් සංජාන කියලා කියන්නේ දක්ෂ නර්තන ශිල්පිනියක්, එතකොට දක්ෂ රංගන ශිල්පිනියක්, ඒ වගේම නිවේදිකාවක්. ඉතින් ඇයගේ අතින් අත ගත්තේ විහඟ. ඉතින් විහඟගේ වගේම සංජානගේ එන්ගේජ්මන්ට් එකේ ෆොටෝස් වීඩියෝස් අපි කලින් දැක්කා. ඉතින් මේ වෙද්දී ඔන්න සංජානගේ බ්‍රයිඩ් ටු බී පාටි එකේ වීඩියෝස් ඒ වගේම ෆොටෝස් සෝෂල් මීඩියා වලට රිලීස් වෙලා තියෙනවා. ඉතින් කියන්න ඕනේ මේ ලස්සන දවස හැද කරන්න ගොඩක් කට්ටිය සංජානට හෙල්ප් කරලා තිබුණා. ඒ වගේම තමයි විහඟ සංජානගේ වෙඩින් එක ඉස්සරහට අපිට බලා ගන්න පුළුවන්. ඒක ලස්සන වීඩියෝස් ෆොටෝස් අනිවාර්යයෙන්ම අපි ඔයගොල්ලන්ට කියන බලාපොරොත්තු වෙනවා. ඉතින් 2025 තුන්වෙනි මාසේ 3 වෙනිදා තමයි සංජානගේ බ්‍රයිඩ් ටු බී පාටි එක තිබුණේ. ඉතින් මේකට අපි ගොඩක් ආදරය කරන ඇක්ට්‍රස්ලා 8 දෙනෙක්ම හිටියා සංජානගේ ගෲප් එක විදිහට. එතකොට මේ වැඩේ ලස්සන කරන්න ගොඩක් කට්ටිය එකතු වුණා කියලා මම කියවනේ. ඉතින් මේ වැඩේ ලස්සනම තැන වුණේ ලංකාවේ මේ වෙද්දී බ්‍රයිඩ් ටු බී පාටි එකක උසම කේක් එක නිර්මාණය වෙන්නේ සංජානගේ බ්‍රයිඩ් ටු බී පාටි එකේ. ඉතින් මේ කේක් එකත් මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට බලා ගන්න chance එක තියෙනවා. එතකොට වීඩියෝග්‍රැෆි වගේම ෆොටෝග්‍රැෆි කරලා තිබුණේ අපි කවුරුත් දන්න ධනුෂ්ක සේනාධීර. ඒ වගේම තමයි ෆ්ලවර් ඩෙකොරේෂන් බ්ලූමින් ෆ්ලෝරා කරලා තිබුණා. එතකොට මේ ලස්සනම ලස්සන උස කේක් එක නිර්මාණය කරලා තිබුණේ ලංකා චාන්දනී ආයතනයේ කේක් ලංකා චාන්දනී ආයතනය. ඉතින් හරිම ලස්සනට මේ වැඩේ සිද්ධ වෙලා තිබුණා. ඉතින් අපි ගොඩාක් ආදරෙන් සංජානවට විශ් කරනවා. මෙන්නටම වෙඩින් එකේ ලස්සන ෆොටෝස් වීඩියෝස් බලන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් වීඩියෝ එකේ හරිම ලස්සනට සංජාන ඩ්‍රෙස් කරලා තිබුණා. බාබි කෙනෙක් වගේම ආදරෙන් නවතවතාවක් විශ් කරනවා. වෙඩින් එකට